හරි. දැන් අපි දැන් ඉලාස්ටිසිටි ඉවර කළානේ. දැන් ඊළඟට එනවා විස්කොසිටි වලට. දැන් මේ පාඩමේ තියෙනවාද ඉලාස්ටිසිටි විස්කොසිටි සර්වර් ස්ටේෂන්. දැන් අපි පාර්ට් එක ඉවරයි. දැන් විස්කොසිටි කරන්නේ. දැන් මේ විස්කොසිටි කියන්නේ ගැලින්ම ඉක්වේෂන් ටික පාඩම් කරන්න තියෙන්නේ. හරි. ඉක්වේෂන් ටික පාඩම් කරන්න තමයි තියෙන්නේ. අර ඉලාස්ටිසිටි වගේම තමයි. මේ මෙච්චර කාලේ ප්‍රශ්නාවක් කොහොමද? neglect the viscosity of water then with viscosity of water තමයි ඉන්නේ. හරි. මුලින්ම මේ viscosity එක ලේසිම විදිහ මොකද්ද? මේක ඇප්ලිකේෂන් තුනක් තියෙනවා. හරි. ඇප්ලිකේෂන් තුනක් තියෙනවා. first application plate moving on the surface of the liquid. Plate moving on the surface of the liquid. එන පළවෙනි application එක. දෙවෙනි application එක sphere moving inside the liquid. හරි. sphere moving inside the liquid. third application එක flow of liquid through a pipe. හරි. ඔය application තුන ගැන තමයි කතා කරන්නේ. මුලින්ම අර මේක කතා කරමු. ප්ලේට් එකක් ලික්විඩ් සර්ෆස් එකකට යන්නේ. දැන් මේ ඇප්ලිකේෂන් තුන තියෙනවානේ. ඇප්ලිකේෂන් තුනට ඉක්වේෂන් තුනක් තියෙන්නේ. ওই ඉක්වේෂන් තුන කටපාඩම් කරන්න තමයි තියෙන්නේ. මුලින්ම ගම්මු අර වගේ මේ ප්ලේට් මූවිං ඉන් අ විස්කස් මීඩියම්. දැන් ඔයා හිතන්න මෙහෙම ලික්විඩ් සර්ෆස් එකක් තියෙනවා. හරි. මේ ලික්විඩ් සර්ෆස් එක. මේක උඩ අපි ගෙනියනවා ප්ලේට් එකක්. මේක උඩ එහෙම ප්ලේට් එකක් ගෙනියනවා. එතකොට මේ යට තියෙන ලික්විඩ් එක මොකක්ද වෙන්නේ? මේක v velocity එකකින් ගෙනිච්චොත් මේක v velocity එකකින් ඉස්සරහට ගෙනිච්චොත් මේකට එනවා ෆෝර්ස් එකක්. ලික්විඩ් සර්ෆස් එකට ගෙනියද්දි ෆෝර්ස් එකක් එනවා. ෆෝර්ස් එක එන්නේ කොහොමද? පිටිපස්සට. මොකක් නිසාද? විස්කොසිටි එක නිසා. විස්කස් ෆෝර්ස් එක පිටිපස්සට එනවා. මේ ඉස්සරහට දුන්න ෆෝර්ස් එක විස්කස් ෆ්ලුයිඩ් එකට විස්කස් ෆෝර්ස් එකට ඉක්වල් ෆෝර්ස් එකක් දීගෙන ගියොත් කොන්ස්ටන්ට් වෙලොසිටි කියනවා. ඊට කොහොමද හම්බෙන්නේ කොන්ස්ටන්ට් වෙලොසිටි කියන්නේ ඒවා විතරයි මේකට. ඒතකොට මේ පිටිපස්සට එන මේ ෆෝර්ස් එක තමයි කවුද? විස්කස් ෆෝර්ස් එක කියලා කියන්නේ. ඒ කියන්නේ අර ෆ්‍රික්ෂන් එක ටිකක් වගේ. ෆ්‍රික්ෂන් වගේ දෙයක්. දැන් එතකොට මම ලික්විඩ් සර්ෆස් එක දිගේ මේක ගෙනියද්දි ලික්විඩ් එක ටික මොකක්ද වෙන්නේ? එයාට තේරෙනවද? මේකට පොඩ්ඩක් පහළ මම ලික්විඩ් එක ලේයර්ස් වලට බෙදනවා. හරි. මම මේක මේ වගේ ලේයර්ස් වලට බෙදනවා. මේක ඉස්සරහට v velocity එක යනවා. මේකට පොඩ්ඩක් යට තියෙන ලික්විඩ් ලේයර් එකට මොකක්ද වෙන්නේ? ඒකත් මොකක්ද වෙන්නේ? මේක ඉස්සරහට යනවා. ඒකත් පොඩ්ඩක් ඉස්සරහට යනවානේ. තේරෙනවද? මේකට යට තියෙන ලික්විඩ් ලේයර් එක පොඩ්ඩක් ඉස්සරහට යනවා. ඊට යට තියෙන ලේයර් ඒකත් ඉස්සරහට යනවා. හැබැයි ඊට වඩා අඩු වෙලොසිටි එක. තේරෙනවද? යටම ටික ස්ටේෂන් ඉබ්බදනම. මේ හරි වගේ එක ලේයර් එකක් ගත්තොත් මේක තව ටිකක් අඩු ස්පීඩ් එකකින් ඉස්සරහට යනවා. තේරුණාද? වෙන වැඩි. එතකොට මම ලික්විඩ් සර්ෆස් එකේ මේ මෙහෙම ප්ලේට් එකක් ගෙනිච්චොත් මොකක්ද වෙන්නේ? මේ ප්ලේට් එකට ගෑවිලා තියෙනම ලික්විඩ් ලේයර් එක තියෙනවනේ. ඒක කෙලින්ම v velocity එකකින් ඉස්සරහට යනවා. හරිද? ඊට පොඩ්ඩක් පහළ තියෙන එක. ඒක v වලට වඩා අඩු velocity එකකින් ඉස්සරහට යනවා. ඊට පහළ ඊට වඩා අඩු velocity එකකින් යනවා. කොහොමම ගිහිල්ලා water මේ යටම velocity එක 0 වෙනවා. යටම move වෙන්නේ නැහැ කොහොමද? දැන් forces mark කරොත් ඔය බලන්න diagram එකක් තියෙනවා මේ page number 2 එකේ දීලා තියෙන diagram එක. page number 2 එකේ diagram එකක් දීලා තියෙනවා. ඔන්න උදයි forces ටික එන්නේ. එතන අර layers ටික අතර පොඩක් gap එකක් දීලා තියෙන්නේ. හැබැයි ඇත්තටම gap එකක් නෑ. ඔය දෙක එක උඩ එක තියෙන්නේ. හරිද?
තොර මේ ලේයක ඉස්සරහට යනකොට ෆෝර්ස් එකක් දෙනවා. හරිද? ඒක නිසා විස්කස් ෆෝර්ස් එක නිසා මේ පැත්තට විස්කස් ෆෝර්ස් එකක් එනවා. විස්කොසිටි එක නිසා. හරිද? තේරුණා? මේක නිව්ටන් තර්ඩ් ලෝ පෑයකට අනුව තව ෆෝර්ස් එකක් තියෙන්න ඕනේ. ඒ ෆෝර්ස් එක තියෙන්නේ 8 එකට ඉස්සරහට. මතකද ෆ්‍රික්ෂන් වල තිබ්බා. අන්න ඒ වගේ තමයි තියෙන්නේ. හරිද? ඔය බලන්න F12 එක 12 එකයි 21 එකයි බලන්න. ඒ කියන්නේ මේ force on first layer by the second layer තමයි උඩ තියෙන්නේ. ඒක තියෙන්නේ පිටිපස්සට. force on the second layer by first layer තියෙන්නේ ඉස්සරහට. තේරෙනවද? අර නිව්ටන් තර්ඩ් ලෝ එක කරන්නේ. ඊට පස්සේ මේ layer එකේ මේ layer එකට දෙන හැබැයි පිටිපස්සට force එකක් නේ. මේ layer එකේ මේ layer එකට දෙන පිටිපස්සට force එකක්. මේක 1 2 3 කියලා ගත්තොත් F2 ගෙන් 1ට එන force එක. මේක F1 ගෙන් 2ට එන force එක. හරි. මේට එනවා F මේ 3 නේ. F3 ගෙන් 2ට එන force එක. මේ ඉස්සරහට එනවා F2 ගෙන් 3ට එන force එක. අදන් තේරෙනවද? හැම ලේ ඉස්සරහට යනවා. හැම ලේ එකම ඉස්සරහට යනවා. යන velocity එක තමයි වෙනස් වෙන්නේ මේ. ඒතකොට මෙතන හැදෙනවා. දැන් මේ පේනවද velocity වෙනස් velocity ගන්න තියෙන්නේ. පහළට යනකොට velocity එක අඩු වෙනවා නේ. මේක අපි නමක් දෙනවා. මොකද්ද? velocity gradient. velocity gradient. හරි. ඒ කියන්නේ මොකද්ද? ඔයා හිතන්නේ මෙතන velocity එක v. මෙතන velocity එක 0. මේ සම්පූර්ණ එකේම depth එක d. හරි. එහෙනම් මේ මෙතන velocity එක v මෙතන 0 නම් මැද කී වෙනවද velocity? හරියට. මැද ඇත්තම කිව්වොත් half වෙනවා. තේරුණාද? හරි. ඒ කියන්නේ අර මේ වගේ velocity ටික අපි graph එකක ඇඳුම් මේ velocity ටිකයි distances ටිකයි graph එකක ඇඳුම් මෙහෙම graph එකක් එන්නේ. තේරුණාද? මෙහෙම එක. එතකොට අර මෙතෙන්දි මේ ගන්න එනවා ඒ වගේ. හරි. එතකොට මේ මෙතන ඉඩක් දීලා තියෙනවනේ. ඒක ටොපික් එක දාගන්න velocity gradient කියලාද. යට velocity gradient කියලා ටොපික් එක දාගන්න. velocity gradient. velocity gradient. හරි velocity gradient කියන කතාව තේරුණාද? ඒක එන විදිහ. ඒක එන විදිහ තේරුණා නේද? අර පහළට යන්න යන්න velocity එක අඩු වෙලා අන්තිමට පහළම බිඳුව වෙනවා. velocity gradient. දැන් මෙතන මේ මෙන්න මේ ඩයග්‍රෑම් එක අඳගන්න. මේක අඳාම ඇති. ඔව් මේ ඩයග්‍රෑම් එක අඳාම ඇති. හරි. හරි දැන් ඊළඟට දැන් මේකෙන් මේ concept එකෙන් මට ප්‍රශ්න අහනවා. හරි. හරි. මේ දැන් මේ concept එකෙන් ප්‍රශ්න අහනවා. කොහොමද?
මේ බාන කට්ටිය මේක දිහා පොඩ්ඩක් හැමෝම බලන්න මේ පයිප් එක වතුර යනවා හරිද මොකක් හරි පයිප් එකක් තියෙනවා ඒකේ වතුර යනවා ඒ වෝටර් ලෙවල් එක මැද අපි ගෙනියනවා අර වගේ ප්ලේට් එකක් වෝටර් ලෙවල් එකේ මැද ගෙනියනවා ඒ වගේ ප්ලේට් එක එතකොට කොහොමද ලික්විඩ් කොලම් එක යන්නේ අර කොහොමද යන්නේ නැත්තේ තේරුම් ගන්න ඕනේ මෙහිමයි හරි මේකේ ප්ලේට් එකට ළඟින්ම තියෙන උඩයි යටයි ලේයර්ස් දෙක තියෙනවානේ ප්ලේට් එකට ළඟින්ම තියෙන උඩයි යටයි ලේයර්ස් දෙක ඒ ලේයර්ස් දෙක v velocity එකම යනවා ඉස්සරහට හරි ඒ ප්ලේට් ඒ දෙක v velocity එකම ඉස්සරහට යනවා හරි එතන පොඩ්ඩක් පහළ එක ඊට වඩා අඩු velocity එකකින් ඉස්සරහට යනවා ඊට පහළින් තියෙන එක ඊට වඩා අඩු velocity එකකින් යනවා ඊට පහළින් ඊට අඩු velocity එකකින් යනවා ඊට අඩු velocity එකකින් යනවා හරි මෙහෙම යන්න මෙතන තියෙන පොයින්ට් එක පයිප් එකේ කෙලවරම තියෙන පොයින්ට් එක ඒක මූව් වෙනවද නෑ ඒක මූව් වෙන්නේ නෑ ඒක ස්ටේෂන් මොකද පයිප් එක ස්ටේෂනරින් පයිප් එක මූව් වුණොත් ඒකත් මූව් වෙනවා තේරුණාද ස්ටේෂනරි තියෙනවා එහෙනම් ඒකට පොඩ්ඩක් උඩ පොයින්ට් එක ඒක ස්ටේෂනරි මූව් වුණොත් ඒකට පොඩ්ඩක් පාලින් හරි උඩින් හරි තියෙන පොයින්ට්ස් දෙක ඒකත් මූව් වෙනවා තේරුණාද මාක් කරන විදිහ මේක මාක් කරන්න ප්‍රශ්න දෙන්න පුළුවන් ඒතර උඩත් මාක් කරන්නේ ඒ වගේමයි ඊට උඩ පොයින්ට් එක තව පොඩ්ඩක් අඩු වෙලොසිටි එකකින් යනවා ඒක ඊට වඩා අඩු වෙලොසිටි එකකින් යනවා මේක ඊළඟ මෙතන ස්ටේෂන් තේරුණාද හරි මේකත් පැත්තෙන් යන්න ගන්න ඕකේ තව ඩයග්‍රෑම් දෙකක් විතර අදින්න ඉඩ දෙනවා නේද මේක නම් ලොකුවට ඕනේ නැහැ පොඩි රත ගන්න තව දෙකක් විතර අඳ ගන්න ඉඩ තියාගන්න හරි ඊළඟ ප්‍රශ්නේ අහන්න පුළුවන් මේක මෙහෙම ඉස්සරහට යනවා පයිප් එක පිටිපස්සට එනවා මේක මෙහෙම ඉස්සරහට යනවා පයිප් එක පිටිපස්සට එනවා එහෙම අහන්නත් පුළුවන් එතන මොකක්ද දෙන්නේ මෙතන පොයින්ට්ස් මේ ළඟ පොයින්ට්ස් දෙක මොකක්ද දෙන්නේ ඒ දෙක ඉස්සරහට යනවා මේ වෙලොසිටි එක මේකත් ඒ වෙලොසිටි එකම ඉස්සරහට යනවා පයිප් එක මොකක්ද දෙන්නේ පයිප් එක පිටිපස්සට එනවා මේ v velocity එක. එතකොට ඒක ළඟ පොයින්ට්ස් එක මොකක්ද දෙන්නේ? මේ පැත්තට එනවා v velocity. එතකොට දැන් බලන්න. මේක -c කියලා හිතන්නකො. දැන් මේ අර මෙහෙම නිකන් ලික්විඩ් කොලම් එකකින් ඉච්චොත් මේ හරිය v වලින් ගියා යට 0 වලට ගියානේ. ඒ අතරමැද වෙලොසිටි ටික මෙතන දිනවා. ඒ අතරමැද වෙලොසිටි ටික අර අඩුවේ ගියා. දැන් මෙතනදි මොකක්ද වෙන්නේ? මෙතෙන්දී එක පැත්තක තියෙන බලන්න v අනිත් පැත්තේ තියෙන්නේ -c. එහෙනම් මේක අතරමැද දේවල් ටික ඔක්කොම මෙතන තියෙනවා. තේරුණාද? මේක අතරමැද දේවල් ටික. ඊළඟ එක මෙහෙම ඊට යට එක මෙහෙම මැද හරිය කොහේ හරි තැනක 0 මැද කොහේ හරි තැනක 0 ඊට පස්සේ මෙහෙම මෙන්න තමයි වෙලොසිටි ග්‍රේඩියන්ට් දැන් එන්නේ. තේරුණාද? මේක අතර මෙහෙමයි එන්නේ. එතකොට මෙහෙම මේ හරිය 0 දාන්න. මේකම උඩටත් අඳින්න ඔය වගේ. මේකම උඩටත් ඔය වගේම අඳින්න තියෙනවා. හරි. මේක ඇඳලා ඉවරලා බලන්න පාස් පේපර් එකක් තියෙනවා. BC එක්වෙනි ප්‍රශ්නේ. Page number 12, question number 21. Page number 12, question number 21. මේක ඇඳලා ඉවරලා ඒක පොඩ්ඩක් බලන්න. හරි. එතකොට මේක මේ
ප්‍රශ්න අහන එක concept එකක්. දැක්කම MCQ එකක් තිබ්බා. ඒතර ඔයාලා දැනගන්න ඕනි කොහොමද velocity එක වෙනස් වෙන්නේ කියලා pipe එක දිගේ. දැන් ඕක බලන්න. මේකේ යට මේ තියෙන මේක විතරක්. ඔව්. මේක විතරක් v/2 වලින් යනවා. හරි. මේක විතරක් v/2 වලින් යනවා. එතකොට මෙතන v/2 ගානට මාක් කරගන්න. මේක v ගානට දිනනවා. හරි. එතකොට මේකට යට තියෙන එකත් v velocity එක ඉස්සරහට යනවා. පොඩ්ඩක් අඩු වෙනවා. පොඩ්ඩක් අඩු වෙනවා. ඊට පස්සේ මේක ටිකක් අඩු වෙනවා. කොහොම ගින් 0 වෙනවා. අනිත් පැත්තට පොඩ්ඩක් වැඩි වෙනවා. මේ පැත්තට යනවා. v/2 එකක් වෙනවා. කොහොමද යන්නේ? මොකද්ද මේක බලන්න ඕනේ දේවල් ටික? මෙතන velocity එක මෙතනට අඩු වෙන්න ඕනේ. හරි. මේක මේ පැත්තට v වලින් යන්නේ, මේක v/2 වලින් යන්නේ. නේ? මේක velocity එක අනිත් පැත්ත තමයි direction එක තියෙන්නේ. ඔය වගේ දැනගත්තාම ඇති. මේක අඳ ගන්න පුළුවන් වුණා කියන්නේ හරි. මේ හරි. දැන් කොහොමද හොයන්නේ velocity gradient එක? velocity gradient හොයන විදිහ දැනගන්න එපා. දැන් හරි. ඔයාට velocity difference එක හොයන්න velocity gradient එක හොයන්න පුළුවන් ඕනිම තැන් දෙක. ඔයා හිතන ඕනිම තැන් දෙකක් ගත්තා කියලා කියන්නේ. එහෙනම් මම මෙතනයි ගත්තා. දැන් මේ තැන් දෙකේ velocity දන්නවනේ නේද? මෙතන velocity 0 කියලා දන්නවා. කොහොමද velocity gradient එක ගන්න? velocity gradient equals මෙතන v1 කියලා ගත්තොත් මෙතන v2 කියලා ගත්තොත් මේ හරි වගේ v2 කියලා ගන්න. v1 minus v2 over d. d කියන්නේ මේක අතර ඩිෆරන්ස් එක. තේරුණාද? කොහොමද ගන්නෙ? ඕනිම තැන් දෙක velocity දෙක අතර වෙනසයි. ඒ තැන් දෙක අතර distance එකයි දන්නවනම් gradient එක ගන්න පුළුවන්. ඕනිම velocity වෙනස් තැන් දෙකක් ගත්තා. ඒ තැන් දෙක අතර distance එකෙන් බෙදුවා. මොනවයි ගන්න? මේක මාක් කරගෙන velocity gradient එක ලියා ගන්න. කොහොමද ගන්න කියලා. කොහොමද ගන්න කියලා ලියා ගන්න. හරි. දැන් මෙහෙම තිබ්බොත් මෙතන v මෙහෙම අඩු වෙලා ගිය 0 වලට ගිහින් මෙතන -v වෙලා. මේ දෙක අතර distance එක d. එහෙම වුණාට පස්සේ කොහොමද ගන්නේ? ආව් 2v ඇයි? velocity gradient කියලා කියන්නේ v minus v over d. එතකොට 2v over d. තේරුණාද? මේක ලියා ගන්න. මේක ඕනේ. හරිද? නෑ අර කලින් අදපු ඩයග්‍රෑම් එකේ මාක් කරගන්න ඕනේ. මුලින්ම අදපු ඩයග්‍රෑම් එකේ මාක් කරගන්න ඒක. කියන්නේ පොයින්ට්ස් එකක් මාක් කරගෙන ඒ දෙකට ඩිස්ටන්ස් එක දාගෙන එහෙම. හරිද? ඒක ලියාගත්තද? හරි. දැන් අපි ගන්නවා viscous force එකට equation එක. හරි. මේ viscous force එක මේ proportional වෙනවා අර අපි කතා කරපු velocity gradient එකට. එකක් velocity gradient එකට proportional වෙනවා. තාම මොකටද? මේක proportional වෙනවා area එකට. viscous force එක. viscous force එකෙන් proportional වෙනවා අපෝ. sorry මේ දෙක තමයි proportional වෙන්නේ. හරි.
ප්‍රොපෝෂනල් එක අයින් කරන්න මොකද කරන්නේ? constant එකක් දානවා. එතකොට FV proportional to delta V over D into A මේක අයින් කරන්න දැම්මා constant එකක්. ඒක තමයි coefficient of viscosity. හරි. දැන් අද දෙවෙනි ප්‍රශ්නේ. මේ coefficient of viscosity depends on. ඔව්. හරියටම කිව්වා දැන් මේවා. temperature and type of liquid තමයි depend වෙන්නේ. මේ මේක velocity එකෙන් depend වෙනවා කිව්වොත් හරියද? වැරදි. මං කිව්වා අර density example එකෙන් පෙන්නුවානේ. හරි. එතකොට මේක depend වෙන්නේ factors දෙකක් මත මොනවද? type of liquid අනිත් එක temperature. දැන් අපි කතා කරපු මේ elasticity viscosity surface tension තියෙනවානේ. හරි. elasticity viscosity surface tension. ඔය තුනම ඇති වෙන්නේ ඇයි? ඔය තුනම ඇති වෙන්නේ intermolecular forces නිසා. කවුරු නිසාද? intermolecular forces. chemistry වල කරලා තියෙනවා. ඒක නිසා තමයි ඇති වෙන්නේ මේක. ඉතින් මට හිතලා බලන්න කියන temperature වැඩි වුණොත් මොකක්ද වෙන්නේ? temperature වැඩි වුණොත් මොකක්ද වෙන්නේ viscosity වලට? intermolecular forces වලින් affect වෙනවා කියලා දැනගෙන. අඩු වෙනවානේ. මෙමය. ඒක linearly අඩු වෙන්නේද curve එකක් විදිහට අඩු වෙන එක දැනගන්න ඕනේ නැහැ. අඩු වෙනවා කියලා දැනගත්තාම ඇති. heat කාලේ මොකක්ද වෙන්නේ? අර molecules අතර distance එක වැඩි වෙනවානේ. එතකොට intermolecular forces weak වෙනවා. එතකොට viscosity surface tension ඔය දේවල් ටික අඩු වෙනවා. එතකොට දැනගන්න තියෙන්නේ temperature වැඩි වෙද්දි මේ viscosity අඩු වෙනවා. ඒකක් දීලා තියෙනවා මම හිතන්නේ ටියුට් එකේ. Oh. Coefficient of viscosity is a physical property which depends on two factors: type of fluid, මේ අනිත් එක temperature. මේ දෙක highlight කරගන්න. Type of liquid අනිත් එක temperature. Type of liquid temperature highlight කරගන්න. ටියුට් එකේ. එහා පිටු. හරි මේ බලන්න MCQ 22 MCQ 22 බලන්න MCQ 22 දැන් මොකද්ද මේකේ අහලා තියෙන්නේ gap of 2 cm between two horizontal plates of surface area 500 cubic centimeter is filled with an oil having coefficient of viscosity 0.2. Horizontal force of 5 Newton is applied to the upper plate while keeping lower plate at rest. Make a here 5 Newton. Make a velocity එක දන්නේ නැහැ. මෙතන velocity එක 0. gap එක 2 centimeters. එහෙනම් equation එක ලිව්වා මොකද්ද? viscous force equals meter A delta V over D. meter කියලා කියන්නේ 0.2 area එක 500 cubic centimeters. ඒ කියන්නේ 500 into 10 to the power minus 4 cubic meters into delta V එක දන්නේ over D 2 centimeters. ඒ කියන්නේ 2 into 10 to the power minus 2 meters. මේක කැපුණා minus 2. මේක කැපුණා 0.1. එතකොට එනවා මේක 5 Newton delta මේ sorry FV එක. හරි. එතකොට එනවා 500ට මේක කපන්නත් පුළුවන්. එතකොට එනවා 10 කියලා ඩෙල්ටා V එක. මේක ආවද? 10 ආවද? 10 meters per second ආවද? උත්තරේ ගත්තද හැමෝම? හැමෝටම ආවද 10 meters per second?
හරි. මොකද කරන්න තියෙන්නේ? velocity gradient එක තියෙනවා මේ මේක නිකන් වැඩි කරන්න. නිකන් අර ඩිරෙක්ට් ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඔව් sorry. velocity at the middle layer of the oil නේ. ඔව්. එහෙනම් මෙතෙන් දාන්න ඕනේ මොකද්ද? මේ 1 cm දාන්න ඕනේ මෙතෙන්ට. 2 cm නෙවෙයි 1 cm. එහෙම වුණොත් මේක දෙකෙන් අඩි වෙනවා නේද? නෑ. දෙකෙන් බෙදෙනවා. එතකොට 5. හරිද උත්තරේ? 5 නේ. ඔව් මැද ලේක නිසා 5. හරි. ලීනියර් නැති වුණා ලීනියර් කියලා හිතා ගන්න. ලීනියර් නැතිව දෙන්නේ කොහොමද? ඊට. ඕකෙන් ඇත්තම කිව්වොත් අහන්න පුළුවන් concept දෙක මොකද්ද? ඔය වගේ direct equation දීලා අහන්න පුළුවන් ඊළඟ එක අර velocity අඳින්න වගේ දෙන්න පුළුවන්. ඔය දේ තමයි ප්‍රශ්නේ වුත් අහන්නේ. ඒක කියන්නේ මේවා ලේසි ඉන්නේ. එන්න පුළුවන් පාර්ට් එකක් තියෙනවා මේකේ. හරි. ඊළඟට දැන් අපි කතා කරලා ඉවරයි ප්ලේට් එක ගැන. හරි. ප්ලේට් එක නම් මොකක්ද ඉක්වේෂන් එක? මතක් කරන්න. F equals meter meter කියන්නේ අර මේක. හරි. A delta V over D. ඔක කටපාඩම් කරගන්න තියෙන්නේ. හරි. ඊළඟට තියෙනවා ඔය ප්ලේට් එකක් ගියොත් නේ. ඊළඟට ස්පියර් එකක් ගියොත් කීයද කියලා. ඒකත් මතක තියාගන්න තියෙන්නේ. මේ බලන්න නෝ මේ ලික්විඩ් සර්ෆස් එක ලික්විඩ් එකක් ඇතුලේ ස්පියර් එකක් ගෙනිච්චොත් දැන් මොකක්ද වෙන්නේ මේකට? මේකට viscosity of the fluid නිසා මොකක්ද වෙන්නේ? පිටිපස්සට එනවා resistive force එක. resistive force එක කරන පිටිපස්සට. හරිද? ඒ resistive force එක මොකද්ද? viscous force එක. ඒකට equation එක තමයි 6 5 meter AB. හරි. 6 5 meter AB. මේ මෙතන A කියන්නේ මොකද්ද? මෙතන A කියන්නේ රේඩියස් එක උනේ. හරි. මෙතන A කියලා එකක් දාලා තියෙන රේඩියස් එක. මොන හේතුවටද දන්නේ ඒගොල්ලෝ සිම්පල් එක දැම්මේ. ඔයාලට ඕන නම් R ලියා ගන්න මෙතනදී. ඒක දැක් ගමන් පැටලෙනවා නම් R ලියා ගන්න ඕනේ. හරි. ඕකත් මොකද්ද ගන්න තියෙන්නේ? කිසිම ඩෙරිවේෂන් එකක් නැහැ. කටපාඩම් කරන්න තියෙන්නේ ආපුදි. හරි. දැන් මොකද ප්ලේට් එකක් ගියොත් meter A delta V over D ස්පියර් එකක් ගියොත් 6 5 meter RV හරි AV හරි ඉතින් හරි ඒක අහන්නේ ඒව අහන්නේ දැන් මේක පොඩක් වැදගත් වෙන concept එකක් තියෙනවා. හරි දැන් බලන්න මම මෙහෙම අතාරිනවා ස්පියර් එකක් උඩ ඉඳන් එයාවලදී උඩදී ස්පියර් එකක් අතාරිනවා තියෙන ෆෝස් මොකද්ද උඩදීම ඔව් mg විතරයි තියෙන්නේ දැන් එයාවල වැටෙන්න මොකද්ද වෙන්නේ එයාවල වැටෙද්දි මේක ඇක්සලරේෂන් එක තියෙනව නේද මුලදී ඇක්සලරේෂන් එක කීයද initial acceleration equals g දැන් මම ගන්නවා ටික වෙලාවකට පස්සේ ඒත් mg යටට තියෙනවා
දැන් මේක ඇක්සලරේට් වෙනවනේ එතන ඉඳන්. එහෙනම් මෙතනදී මොකක්ද වෙන්නේ? පහළට velocity එකක් තියෙනවා දැන් පහළට නේ. මෙතන velocity කීයද? initial velocity. Initial velocity equals 0. දැන් මේක වැටෙනවා. මේ වෙලාවේදී මොකක්ද වෙන්නේ? velocity equals අපි ගමු v1 කියලා. හරිද? දැන් acceleration එක කීයද? g නෙමෙයි. ඇයි? ඔව්. දැන් මොකක්ද වෙන්නේ? අර equation එකට අනුව viscous force එකක් එනවා. හරි. දැන් මේක අපේ ධ්‍යාන viscosity අපි කියන්නේ මොකද? liquids වලට විතරද? නෑ. අපි කියන්නේ එක fluid වලට. fluid එක කියන්නේ මොකද්ද? fluid කියන්නේ මොකද්ද? liquid and air දෙකටම කියනවා fluid කියලා. solid නැති අනිත් ඔක්කොටම කියනවා fluid කියලා. එතකොට air වලටත් තියෙනවා viscosity එක. ඔව්. එතකොට එනවා viscous force එකක් එනවා. හරි. acceleration එක මොකක්ද වෙන්නේ දැන්? දැන් බලන්න. උඩට Fe එකක් තියෙනවා. නේ? යටට mg එකක් තියෙනවා. එහෙනම් mg minus viscous force equals ma බෙදුවට පස්සේ g minus Fv over m තමයි දැන් a වෙන්නේ නේ. එහෙනම් මේක g minus Fv එකේ equation එක මොකද්ද? මතකෙන් කියන්න try එකක් දෙන්න. 6 5 meter r v නෑ මෙතන v අතර ඩෙල්ටා v over m නේ. මෙතන v1 දාගන්න. මොකද v1 නේ. දැන් මේක තව ටිකක් පහළට එනවා. බලන්න තව ටිකක් පහළට එනවා. තව ටිකක් පහළට ආවොත් මොකක්ද වෙන්නේ? දැන් mg තියෙනවා. මුලින් Fe force එක අඩුයි නේ. ඒ කියන්නේ පොඩ පොඩනේ වැඩි වෙන්නේ. velocity එක පොඩ පොඩනේ වැඩි වෙන්නේ. මුලදී Fe force එක අඩුයි. දැන් Fe force එක තව ටිකක් වැඩි වෙනවා. ඇයි mg m වලින් බෙදන්නේ g ආව? ඒක. හරි. දැන් බලන්න. පහළට යනන්න මොකක්ද වෙන්නේ? ඇක්සලරේට් වෙනවනේ තාම. තාම ඇක්සලරේට් වෙනවා. ඒ කියන්නේ මුලින් දැන් මම කිව්වොත් ඉනිෂියල් වෙලොසිටි එක 0. හරිද? ඇක්සලරේෂන් එක g. ඊට පහළට යනවා. පහළට යනස් මොකක්ද වෙන්නේ? වෙලොසිටි එකක් එනවා දැන් මෙයාට. දැන් වෙලොසිටි එක එන්නේ වැඩි වෙනවනේ. වෙලොසිටි එක පොඩ්ඩක් වැඩි වෙනවා. එතකොට විස්කස් ෆෝස් එක වැඩි වෙනවා. විස්කස් ෆෝස් එක කියන්නේ mg ට අනිත් පැත්තට වැඩ කරන ෆෝස් එකන්නේ. එහෙනම් ඇක්සලරේෂන් එක අඩු වෙනවා. නේ? හැබැයි ඇක්සලරේෂන් අඩු වුණාට තාම ඇක්සලරේට් වෙනවා. يعني ඇක්සලරේෂන් තාම පොසිටිව්. තේරුණාද? තාම ඇක්සලරේට් වෙනවා. ඒ කියන්නේ වෙලොසිටි එක තාම වැඩි වෙනවා. හරි. අපි මේලාත් ගමු වෙලොසිටි එක v2. හරි. දැන් ඇක්සලරේෂන් එක mg minus 65 meter rv2 over m. දැන් මම ගන්නවා fourth situation එක. fourth situation එකේ මොකක්ද වෙන්නේ? එහෙනම් බලන්න. fourth situation එකේ මොකක්ද වෙන්නේ? mg පහළට තියෙනවා. හරි. Fe උඩට තියෙනවා. එක වෙලාවක් එනවා නේද? Fe equals mg වෙන වෙලාව. එහෙනම් බලන්න. Fe equals mg වෙන වෙලාවක් එන්න ඕනේ නේද? ඇයි දැන් මෙයා constant value එකක් තියෙන්නේ. Fe එක එන්න පොඩ වැඩි වෙනවා. පහළට යන්න. පහළට යන්න velocity එක වැඩි වෙනවා. velocity වැඩි වෙනවා කියලා කියන්නේ viscous force එක වැඩි වෙනවා. එක වෙලාවක් යනවා viscous force එක equal වෙනවා mg වලට. ඒ වෙලාවේ velocity එකට අපි නමක් දෙනවා. මොකක්ද ඒ නම? ඒ වෙලාවේ velocity අපි නමක් කියනවා. මොකක්ද නම? terminal velocity. terminal velocity.
ඒ වෙලාවට අපිට මොකක්ද දෙනවා ටර්මිනල් වෙලොසිටි. හරි. එතකොට ඒ වෙලාවට මොකක්ද දෙන්නේ ඇක්සලරේෂන් එකට. ඇක්සලරේෂන් එක 0 වෙනවා. mg f නේ. ෆෝස් එක බැලන්ස් වුණා. එහෙනම් ඇක්සලරේෂන් එක 0. නෙගටිව් යන්නේ කොහොමද? ඊළඟේ බලමු තේරෙන්නේ නෙගටිව් යන්නේ නැත්තේ කියලා. හරි. හරි. දැන් බලන්න. මේ බලන්න. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? ඇක්සලරේෂන් එක බිඳුවයි නේ. මේ වෙලාවේදී ඇක්සලරේෂන් එක බිඳුවයි. තව ඉස්සරහට වෙලොසිටි වැඩි වෙනවද? නැහැ. තව ඉස්සරහට වෙලොසිටි වැඩි වෙන්නේ නැහැ. ඇක්සලරේෂන් එකක් නැහැ. එහෙනම් විස්කස් ෆෝස් එක වැඩි වෙනවද? නැහැ. එහෙනම් ඇක්සලරේෂන් මේ අඩු වෙනවද? නැහැ. ඉතින් එහාට කොන්ස්ටන්ට් වෙලොසිටි එකකින් පහළට යනවා. එතකොට ඇත්ත ජීවිතේ උඩේ ඉඳන් ඔබ්ජෙක්ට් එකක් ඇත්තට මොකක්ද වෙන්නේ? පහළට යනකම් ඇක්සලරේට් වෙන්නේ මේ වගේ ටර්මිනල් වෙලොසිටි එකකින් නවතිනවා. මොකද? ඒක ගාන හදලා බලන්න වෙනවා. හරි. දැන් ආයෙ රීකැප් එකක් දුන්නොත් බලන්න. මෙතනදී මොකක්ද දෙන්නේ? මෙතනදී බලන්න ඇක්සලරේෂන් එක g. ඉනිෂියල් වෙලොසිටි එක 0. හරි. පහළට යනකොට මොකක්ද දෙන්නේ? ඇක්සලරේෂන් එක නිසා වෙලොසිටි එක වැඩි වෙනවා. ඇක්සලරේෂන් එක නිසා වෙලොසිටි එක වැඩි වෙනවා. වෙලොසිටි වැඩි වෙද්දි විස්කස් ෆෝස් එක වැඩි වෙනවා. ඇක්සලරේෂන් එක තියෙන නිසා වෙලොසිටි වැඩි වෙනවා. වෙලොසිටි වැඩි වෙන නිසා විස්කස් ෆෝස් එක වැඩි වෙනවා. විස්කස් ෆෝස් එක වැඩි වෙන නිසා ඇක්සලරේෂන් එක අඩු වෙනවා. ඒත් ඇක්සලරේෂන් එක තියෙනවා. ඒ නිසා මේ වෙලොසිටි වැඩි වෙනවා. විස්කස් ෆෝස් එක වැඩි වෙනවා. ඇක්සලරේෂන් එක අඩු වෙනවා. හැබැයි ඒත් ඇක්සලරේෂන් එක තියෙනවා. ඒ නිසා ආපහු වෙලොසිටි වැඩි වෙනවා. වෙලොසිටි වැඩි වෙන නිසා විස්කස් ෆෝස් එක වැඩි වෙනවා. එක වෙලාවක් එනවා විස්කස් ෆෝස් එක ඉක්වල්ස් වෙනවා mg ට. එතකොට ඇක්සලරේෂන් එක 0ම වෙනවා. 0 වුණාට පස්සේ එතනින් එහාට වෙලොසිටි වැඩි වෙන්නේ නැහැ. එතනින් එහාට විස්කස් ෆෝස් එක වැඩි වෙන්නෙත් නැහැ. එතනින් එහාට ඇක්සලරේට් වෙන්නෙත් නැහැ. කොන්ස්ටන්ට් වෙලොසිටි එකකින් පහළට වැටෙනවා. ග්‍රාෆ් එක ඇන්ද? ඔව් ඇක්සලරේෂන් නෑ වෙලොසිටි ටයිම් ග්‍රාෆ් එකක් ඇන්ද? මුලදී ඇක්සලරේෂන් එක g. හරිද? මුලදී ඇක්සලරේෂන් එක g. එන්න ඇක්සලරේෂන් එක මොකක්ද දෙන්නේ? ඇක්සලරේෂන් එකට එන්න මොකක්ද දෙන්නේ? ඇක්සලරේෂන් එක අඩු වෙනවා. එහෙනම් ඇක්සලරේෂන් එක කවුද මෙයාගේ? ග්‍රේඩියන්ට් එක. ග්‍රේඩියන්ට් එක එන්න අඩු වෙනවා. අඩු වෙලා එක වෙලාවක් එනවා. ඇක්සලරේෂන් 0 වෙන වෙලාව. ඒක තමයි අපි කියන්නේ ටර්මිනල් වෙලොසිටි. හරි. තේරුණාද මේක හැමෝටම? තේරුණාද? හරි. මේක දැන් ලියා ගන්නකොට හරියට ලියා ගන්න මොකද මේක තේරුම් ගන්න ඕනේ. හරි. ඉතලා මේක අඳගන්න මේ ඉනිෂියල් කන්ඩිෂන් එකට අගල අඳගන්න. ඉනිෂියල් කන්ඩිෂන් එක විතරක් අඳගන්න. ඉනිෂියල් මේක විතරක් අඳගන්න. ඉනිෂියල් වෙලොසිටි එක 0, ඉනිෂියල් ඇක්සලරේෂන් එක g කියලා දාගන්න. ඔය ඉතින් මැනේජ් ඔතන terminal velocity of an object in air කියන එක. terminal velocity of an object in air කියන එක. හරි. ඔව් එතන දැනට එච්චරයි. හරි. දැනට පළවෙනි එක විතරක් අර initial velocity 0, initial acceleration g කියන එක. ඔය ටික යටට තියෙනවා graph එක අනිත් පැත්ත අඳින්න ඉඩ තියෙනවා. ඔව්. හරි. ඊට පස්සේ මේ
පොඩි සෙන්ටෙන්ස් එකක් දාගන්න. පොඩි සෙන්ටෙන්ස් එකක් දාගන්න. අර පළවෙනි එක ඇඳලා ඉවරලා පොඩි වාක්‍යයක් දාගන්න. when due to acceleration due to the acceleration due to the acceleration due to the acceleration due to the acceleration velocity of the object increases. Velocity of the object increases. Velocity of the object increases. Therefore, viscous force increases. Therefore, viscous force increases. Therefore, viscous force increases. Therefore, viscous force increases. ඊට පස්සේ දෙවෙනි ඩයග්‍රෑම් එක අඳගන්න. දෙවෙනි ඩයග්‍රෑම් එක ඇඳලා අර ඇක්සලරේෂන් එකේ ඉක්වේෂන් එක අරගෙන පෙන්නන්න. දෙවෙනි ඩයග්‍රෑම් එක ඇඳලා ඇක්සලරේෂන් එකේ ඉක්වේෂන් එක අරගෙන පෙන්නන්න. ඇක්සලරේෂන් එක ආපු විදිහත් මේ මෙතන පෙන්නන්න. දැන් මේකට ඉක්වේෂන් එක ලේසි. ඉතින් මොකුත් ඉස්සෙල්ලා හිතන්න නැහැ. මොකක්ද වෙන්නේ ටර්මිනල් වෙලොසිටි වෙලාවේදී mg equals viscous force වෙනවා. ඒක තමයි ඉක්වේෂන් එක. mg equals 6phi neta rv v terminal. හරි. ඔන්න v terminal එක ඔන්න සබ්ජෙක්ට් කරලා ලියා ගන්න මේ mg over 6phi neta rv කියලා ඔන්න. so neta r. දැන් ඉතින් මේකෙන් කෙලින්ම MCQ අහනවා. r twice වුණාම ඔය කතා ටික අහනවා අය. r twice වුණාම e terminal එක කීයද? ඔබ්ජෙක්ට් දෙකක් තියෙනවා. එකක mass එක 2m අනිත් එකේ mass එක m. මොකේද terminal velocity වැඩි? ඔව් mass එක වැඩි එකේ. ඒ වගේ. අර පොඩි කාලේ ඇහුවේ අර මොනවද? යකඩ බෝල් එකකුයි මේ 38ක දැම්මම මොකද්ද ඉස්සලා වැටෙන්නේ? ඒ වගේ ප්‍රශ්න අහනවා ඉතින්. මොකද? දෙකම එකම වැටෙනවා ටර්මිනල් වෙලොසිටි ගියේ නැත්තම්. ඔව්. ඒ මං කියන්නේ ටර්මිනල් වෙලොසිටි එකට ගියේ නැතුව නිකන් වැටුනොත් දෙකම එකට වැටෙනවා. ටර්මිනල් වෙලොසිටි ගියොත් පොඩ්ඩක් කියලා වෙනවා නේද? ඔව්. ඒ මෑස් එක වෙනස්නේ. අපි දාද්දි අපි මෙච්චර උඩ ඉඳන් දාන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ටර්මිනල් වෙලොසිටි දානවා නම් අර නිකන් ස්පේස් එක විතර ඉඳන් දාන්න ඕනේ. අපි මේ හරි ඉඳන් දාද්දි දෙකම එකට තමයි වැටෙන්නේ කොහොමද? ඔව්. හරි. දැන් මේකත් අපතා කලේ එයාවලදී වුණොත් නේ. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි අහන්නේම ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ලික්විඩ් එක වුණොත්. ලික්විඩ් එක වුණොත් වෙන තව වෙනසක් තියෙනවා. අපි මේ එයාවලනේ ගත්තේ. එයාවලදී අපි
අප්ට්‍රස්ට් එක නිග්ලෙක්ට් කළා. ලික්විඩ් එක වැටුණොත් අප්ට්‍රස්ට් එකක් තියෙනවා. ඔක තමයි වෙනස. එතකොට කොහොමද එන්නේ? දැන් මෙයා ලික්විඩ් එකක ඉන්නේ. හරි. මෙයා ලික්විඩ් එකක ඉන්නේ. එතකොට පටන් ගන්න තියෙන ෆෝස් මොනවද? mg තියෙනවා, අප්ට්‍රස්ට් එක තියෙනවා. අප්ට්‍රස්ට් එක තියෙන්නේ කොහෙද? උඩට. නේ. හරි. එතකොට මේ එතකොට මේ මැද ටික අඳින්න ඕනේ නැහැ. හරි. මේක ටර්මිනල් වෙලොසිටි එක වෙන එක දැනගත්තාම ඇති. හරි. දැන් අර වගේම තමයි වෙන්නේ. හරි. කිසි වෙනසක් නැහැ. අර වගේම තමයි වෙන්නේ. කිසි වෙනසක් නැහැ. හරි. කිසි වෙනසක් නැහැ. මේ වෙනසක් තියෙනවා. මේ දැන් මෙතෙන්දී උඩට අප්ට්‍රස්ට් එක තියෙනවා, යටට mg එක තියෙනවා. මේ පැත්තෙන් fv එක තියෙනවා. දැන් මට හිතලා කියන්න බලන්න ටර්මිනල් වෙලොසිටි එකේදී කොහොමද ෆෝර්සස් ටික බැලන්ස් වෙන්නේ? කලින් mg equals fv වුණා. දැන් mg equals fv වෙනවද? නෑ. දැන් වෙන්නේ ඔව් fv plus u equals mg වෙනවද? ඒක තමයි වෙන්නේ. තේරුණා? කොහොම හරි ෆෝර්සස් ටික අර බැලන්ස් වෙලා ඇක්සලරේෂන් 0 වෙන එක වෙන්නේ. තේරුණා? එතකොට විස්කස් ෆෝර්ස් එකේ ඉක්වේෂන් එක 6phi neta rv plus අප්ට්‍රස්ට් එකේ ඉක්වේෂන් එක. අප්ට්‍රස්ට් එකේ ඉක්වේෂන් එක මොකද්ද? v immersed rho liquid g. හැම වෙලේම දෙක දාන්න පුරුදු වෙන්න. මෑස් එකේ ලියුව මේ sorry mg එකේ ලියුව v object rho object g. හරි. ඊට පස්සේ මම මේක මේ ටර්මිනල් වෙලොසිටි එක සබ්ජෙක්ට් කරලා මේ පැත්තට ගෙනියනවා. g minus v immersed rho liquid g. හරි. මේ පැත්තට 6phi neta r v terminal. දැන් මොකද්ද මෙතන සම්පූර්ණයෙන් ගිල්ලා තියෙන එකක් නේ එහෙනම් v immersed equals v object. ඔව් එතකොට මේ මෙතන v immersed equals v object. ඒ නිසා හරි. v එළියට ගත්තා. g එළියට ගත්තා. rho object minus rho liquid මෙතෙන් දෙනවානේ. හරි. divide by කියලා ගන්නවා 6phi neta r. ඒක මම මෙහාට ගන්න එක. ඉතින් v terminal equals දැන් මේ object එක මොකද්ද? මේ object එක මොකද්ද? sphere එකක් නේ. sphere එකේ volume එක කීයද? sphere volume එක 3phi r cube. මේ v වෙනුවට sphere එකේ volume එක දානවා. එතකොට 4/3phi r cube into g what? spheres විතරයි දෙන්නේ. නෑ ඒවා දෙන්නේ. මෙතන 6 5 to 5 cancel වෙනවා. මේකට r එකක් cancel වෙනවා උඩ. හරි. මේ 6 වලට මෙතන 3 දාලා මෙතෙන්ට 2 දාගන්න පුළුවන් cancel කරගෙන. එතකොට එනවා v terminal එක 2r squared g rho object minus rho liquid over 9 neta. මෙහෙමයි මේ ඉක්වේෂන් එක පාඩම් කරන්න පුළුවන් නම් හොඳයි මේක. ඕකින් විතරනේ. මොකද්ද? එන විදිය ඕනි. මම තියාගත්තත් හොඳයි ඉතින්. මේ MCQ වලට ඒවා. නැත්නම් MCQ එකට මේ ඔක්කොම ලියන්න ඕනේ. ඔව්. ඒක කරනකොට මතක හිටිනවා. කරන්න තියෙන ප්‍රශ්න.
ග්‍රාෆ් එකේ වෙනසක් නැහැ. ග්‍රාෆ් එකත් ඕකම තමයි. හරි මේ ඉක්වේෂන් එක ගත්තේ ලියන්න මේ ඕක උතන දීලා තියෙන ඉඩ දිනවනේ. ඔකෙන් භාගයක් විතර ගන්න උපරිම. ඊළඟ ගන්න එපා. මොකද තව ඉක්වේෂන් තියෙනවා අනිත් පැත්තට. ඔකෙන් උපරිම භාගයක් ගන්න. ඔව් අනිත් එක උඩට එන එක. හරි මේක ලියලා ඉවරද? මේ තියෙන්නේ මොකද්ද? ඔබ්ජෙක්ට් එක පහළට ගියොත් තියෙන මේ ඉක්වේෂන් එක. ඊළඟට මොකද හදන්න ඕනේ? දැන් මේ වෝටර් වල ඩෙන්සිටි වැඩි එකක් පහළට ගියොත් තියෙන ඉක්වේෂන් තමයි ඔයගොල්ලෝ ගත්තේ. ඕක මෙහෙම වෙන්නත් පුළුවන්. ඔය බැලුන් එකක් වගේ එකක් යට වතුර යටටම ගෙනිලා අතාරින්න පුළුවන්. එතකොට උඩට එනවනේ. එතකොටත් තියෙනවා මේක. එතකොට දැන් තනියෙන් හදන්න. දැන් යන්නේ මෙයා උඩට. මෙයා උඩට යන මේ ගානටත් ඉක්වේෂන් එක ගන්න බෑ තනියෙන්. ඔබ්ජෙක්ට් එක උඩට යන්නේ. ඔබ්ජෙක්ට් එක උඩට යද්දි ෆෝස් එක කොහෙද තියෙන්නේ? විස්කස් ෆෝස් එක. පහළටයි ෆ්‍රික්ෂන් වගේ නඩ කරන්නේ. එහෙනම් පහළට තියෙන්නේ. දැන් හදන්න බලන්න මේක. ඔව්. හරි. දැන් මෙච්චරක් කළා කරපු දේවල් වල සමරිය කිව්වොත් මොකද්ද? හැමෝම ආගන්න. හැමෝම ආගන්න. මේ මෙච්චරලා කියපු දේවල් වල අන්තිමට සමරිය එක මොකද්ද? ප්ලේට් එකක් ගියොත් F equals equation එක. ප්ලේට් එකක් ගියොත් ඉස්සර මේක නත් equation එක මොකද්ද? F equals meter area delta V over D. ප්ලේට් එකක් ගියොත් ඕක. ස්පී එකක් ගියොත් ඔව් 6y r 6y meter rv. ඔක තමයි සමරිය එක මෙච්චරල. ඊට පස්සේ මේ ඉගෙන ගත්තේ මොනවද? concept දෙකක් තමයි ඉගෙන ගත්තේ. අර ප්ලේට් එකේ කියපු ඒ concept එක මොකද්ද? අර velocity වෙනස් වෙන විදිය. මෙතන concept එක මොකද්ද? terminal velocity. මේකේ ප්‍රශ්න අහන්න තැනක්. හොඳයි. ඊට ඊළඟට එම මහගන්න අන්තිම ඇප්ලිකේෂන් එක හරි හැමෝම අහගන්න අන්තිම ඇප්ලිකේෂන් එක Poisson's equation for fluid flow. What? Poisson's law for fluid flow. මේක තියෙන්නේ මොකද්ද? මේක ලොකු දෙයක් නෑ. මෙහෙම ටියුබ් එකක් තිබ්බ. හරි. මෙහෙම ටියුබ් එකක් තිබ්බ. මේ ටියුබ් එකේ ඇතුලෙන් මේ ෆ්ලෝ වල රේට් එක තියෙනවනේ. ෆ්ලෝ රේට් එක. වොලියුම් ෆ්ලෝ රේට් එක. මේක වොලියුම් හොඳයි. වොලියුම් ඕවර් ටයිම් එක. මේක ඇතුලේ යන. ඒක ගැන හොයන්න තමයි මේ Poisson's equation එක තියෙන්නේ. විස්කස් ෆ්ලුයිඩ් එක ටියුබ් එක ෆ්ලෝ වෙද්දි ෆ්ලෝ වෙන මේ රේට් එක. ඒක ලියන්න පුළුවන්. volume over time equals 5 r to the power 4 delta p over delta p over 8 meter L. That's the equation. Oh, V over T කියන්නේ මොකද්ද? Volume flow rate.
R කියන්නේ මොකද්ද? radius. ඊට පස්සේ delta P කියන්නේ මොකද්ද? pressure difference. Pressure difference between කොතන කොතනද? Between two ends of the tubes. Pressure difference between two ends of the tube. Neta කියන්නේ coefficient of viscosity කලින් වගේ. Coefficient of viscosity. L කියලා කියන්නේ length of the pipe. Length of the pipe. ඔන්න ඔය තමයි එකම equation එක දැන් දෙන්නේ. ඔව්. අර හැම අවුරුද්දෙම question number 7 එකට එනවා එක්ක velocity නැත්නම් viscosity නැත්නම් surface tension. ඔය තුනේ එකක් එනවා. එහෙම නැත්නම් තුනම එකතු කරලා එනවා හිතමුකෝ. හරි මේක ලියා ගන්න. දැන් මේ පාඩම මෙච්චර ලේසි වෙන්නේ එක හේතුවක් මේ ක්ලාස් වල වැඩි කරන්නේ. ඒ නිසා මේ පාඩම් අන්තිමට අමාරු කරන්නේ. මේ පාඩම වලින් අහන ප්‍රශ්නේ අමාරු කරන්නේ වැඩි. අනිත් හේතුව මේ කොහොමත් ළමයි වැඩි තෝරගන්නේ. ඒ නිසා ලොකු අමාරු ප්‍රශ්නයක් දාන්න කලබල වෙන්නෙත් නෑ ඒගොල්ලෝ. හරි. අනිත් එක මේ පාඩමට පීරියඩ් කීයක් යනවද? 20යි. මැකැනික්ස් වලට පීරියඩ්ස් කීයද? 600යි. ඒතර පීරියඩ් 600ක් කියලා එක එසේ එකක් ලියනවා. පීරියඩ් 20ක් වැඩ කරලා එක එසේ එකක් ලියනවා. කොහේද ලේසි? ඔව් ඒකනේ.